දුෂේනි කියන්නේ හොඳ දක්ෂ කෙනෙක්. එයාට හොඳ අනාගතයක් තියෙනවා. මම හැමදාම කියනවා වගේ. සචින් කියන්නේ දක්ෂ අනාගතයක් තියෙන නළුවෙක්. හැබැයි එයා හොඳ පෙම්වතෙක් නෙවෙයි. සචින් දුෂේනිගේ සම්බන්ධය බිඳී යාම පිළිබඳව මුල් වරට ශලනි තාරකාත් කටාරී. පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ වැඩිම ආකර්ෂණයක් ඇති කරගත් යුවළ වූයේ සචින් ලියනගේ සහ දුෂේනි මියුරන්ගේ. නමුත් මේ වන විට එය අවසන් වේ ඔවුන් වෙන්ව තනිව ජීවත් වනවා. සචින් විසින් දුෂේනිව සැක කරමින් අධ්‍යක්ෂකවරුන්ට නළුවන්ට පවා බැනවදිමින් පසුගිය කාලය පුරාම ඇයට ලැබුණු ටෙලිනාට්‍ය පවා අහිමි කරමින් දුෂේනි වෙත දැඩි පීඩනයක් එල්ල කළ බවටයි පැවසෙන්නේ. දුෂේනි සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට පෙර සචින් සහ ශලනි තාරකා අතරත සම්බන්ධතාවයක් තිබූ අතර ශලනි විසින් එය අත්හැර තමා තිබුණේ සචින්ගේ ටොක්සික් හැසිරීම හේතුවෙන් බවටයි ඒ දිනවල සමාජ මාධ්‍ය තුළ දැක ගන්න ලැබුණේ. කෙසේ නමුත් මේ පිළිබඳව ශලනි තාරකා පවසන්නේ මෙවන් කතාවක්. දුෂේනි කියන්නේ ලංකාවේ ඉහළම දක්ෂතා තියෙන නිලයක්. එයාට අවශ්‍ය කරන්නේ කැපවීම විතරයි. සචින් කියන්නේ අනාගතයක් තියෙන නළුවෙක්. ආදරේ කියන්නේ ටෙලිනාට්‍යයක් කියලා හිතන එක හිතෙන් අයින් කරලා සමාජ යථාර්ථයට මුහුණ දෙනකම් එයාට හොඳ පෙම්වතෙක් නම් වෙන්න බෑ යනුවෙන් ඇය පවසනවා.